ආයිබෝවන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සයිබර් ආරක්ෂණ ලෝකේ ගොඩක් දෙනෙක් දන්න අහලා තියෙන නමක් ගැන. Metasploit. ඔව් Metasploit කියන්නේ ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධයි නේ, විශේෂයෙන් penetration testing එක කියන්නේ පද්ධතිවල ආරක්ෂාව කොහොමද කියලා බලන එකට. ඉතින් මේක මොකක්ද හරියටම? අපි මේ මූලාශ්‍ර ටික බැලුවම පේනවා මේක අර විවෘත මෘදුකාංගය කියලාත් කියනවා. හරියටම Rapid 7 සමාගමට තමයි දැන් අයිතිය තියෙන්නේ. හැබැයි මේක open source. Ruby කියන programming language එකකින් තමයි හදලා තියෙන්නේ. දැනට ලෝකයේ වැඩිම පාවිච්චි වෙන penetration testing framework එක කිව්වොත් වැරදි නෑ. එතකොට මූලික අරමුණ මේකෙන් ඇත්තටම මොකක්ද කරන්න උත්සාහ කරන්නේ? අරමුණ තමයි ඉතින් ආරක්ෂක පැත්තේ ඉන්න අයට, ඒ කියන්නේ network admins ලාට, security testers ලාට තමන්ගේ system වල තියෙන දුර්වලතන් මොනවද කියලා හොයාගන්න උදව් කරන එක. නිකන් හොයාගන්න විතරක් නෙවෙයි නේද? ඒක ඇත්තටම ප්‍රහාරකයෙක්ට පාවිච්චි කරන්න පුළුවන්ද කියලාත් බලන්න. ඔව්. ඒක තක්සේරු කරන්න ඊට පස්සේ පිළියම් යොදන්න ඕන තැන් හරියටම අඳුන ගන්න. අන්න ඒකට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. මට මේ මූලාශ්‍ර බලද්දි දැනුණ දෙයක් තමයි මේකේ තියෙන අර මොඩියුලර් ගතිය. ඒ කියන්නේ කොටස් වශයෙන් වැඩ කරන විදිය ගැන ලොකුවට කතා කරනවා. ඒකද මේක තියෙන විශේෂම දේ. අනිවාර්යයෙන්ම. ඒක තමයි Metasploit වල හරය. හිතන්නකෝ අර Lego සෙල්ලම් බඩු වගේ එක එක වැඩේට වෙන වෙනම කොටස් තියෙනවා. කොටස් කිව්වේ ප්‍රධාන වශයෙන් තියෙනවා exploits. ඒ කියන්නේ අර සිස්ටම් එකක තියෙන security hole එකක්, දුර්වලකමක් use කරන කෝඩ් එක. හරි. දුර්වලකම හොයාගත්තා. ඒකෙන් ඇතුළු වුණා. ඊට පස්සේ අන්න එතනට තමයි payloads එන්නේ. exploit එකෙන් ඇතුළුනාට පස්සේ ඉලක්කගත සිස්ටම් එකේ මොකද්ද කරන්නේ කියන එක තීරණය කරන්නේ payload එක. උදාහරණයක් විදිහට remote shell එකක් ගන්න එක, එහෙම නැත්නම් meterpreter වර්ග දෙයක් දාන එක. ඊ දෙක exploit එකයි payload එකයි අපිට ඕන විදිහට ගලපන්න පුළුවන්ද? ඔව්. ඒක තමයි ලොකුම නම්‍යශීලී බව. mix and match කරන්න පුළුවන්. ඒක නිසා ගොඩක් බලවත්. අර meterpreter ගැනත් කිව්වා නේද? ඒක විශේෂයි වගේ ඇහුනේ. meterpreter කියන්නේ හරිම සූක්ෂම දියුණු payload එකක්. එයාගේ විශේෂත්වය තමයි එයා ගොඩක් වෙලාවට වැඩ කරන්නේ අර සිස්ටම් එකේ මෙමරි එකේ විතරයි. මෙමරි එකේ විතරක්. ඒ කියන්නේ hard disk එකේ මුකුත් ලියවෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට නෑ. ඉතින් අර ඇන්ටිවයිරස් වගේ දේවල් වලට මේක අල්ලගන්න එක ලේසි නෑ. අනිත් එක meterpreter එක තව දේවල් කරන්න ලේසියෙන්ම එක්ස්ටෙන්ඩ් කරන්නත් පුළුවන්. auxiliary modules කියලා જાතියක් තිබුණා නේද? ඔව්. ඒවා ඉතින් අර අමතර වැඩවලට port scanning වගේ දේවල් තොරතුරු එකතු කරන ඒවා. එතකොට encoders තියෙනවා, payload එක පොඩ්ඩක් වෙනස් කරලා detection එකෙන් බේරෙන්න, knobs තියෙනවා, evasion modules තියෙනවා, ගොඩක් දේවල්. මේ ඔක්කොම එකතු වුණාම ඉතින් සෑහෙන්න සංකීර්ණ දේවල් කරන්න පුරවා වගේ නේද? පුරුවන්. බහුවදියර ප්‍රහාර multi stage attacks කරන්න, network එක ඇතුලේ එක තැනකින් තව තැනකට පනින්න, pivoting මේ modular nature එක නිසා ඒ ඔක්කොම ලේසි. මූලාශ්‍රවල කියනවා මේ Metasploit නිසා exploit development එකත් එක විදිහක standard එකකට ඇරිලා කියලා. ඒක හරි වැදගත් කාරණයක්. ඒ කියන්නේ කවුරු හරි අලුත් දුර්වලතාවයක් හොයාගෙන ඒකට exploit module එකක් හැදුවොත් ඒක මේ framework එකට දාපු ගමන් ලෝකෙ වටේ ඉන්න දහස් ගානකට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. හරිම ඉක්මනට. ඒක ඉතින් ආරක්ෂක පැත්තට ලොකු challenge එකක් නේද? අලුත් තර්ජනයක් කාපු ගමන් මෙච්චර ඉක්මනට exploit එකක් එළියට එනවා කියන්නේ. ලොකු පීඩනයක්. ප්‍රතිචාර දක්වන්න තියෙන කාලය ගොඩක් අඩු වෙනවා. හැමෝම එකම platform එකක් පාවිච්චි කරන නිසා අර exploit එකට share වෙන වේගය වැඩි. හැබැයි ඉතින් අනිත් පැත්ත බැලුවොත් මේක open source නිසා ඕන කෙනෙක්ට කෝඩ් එක බලලා ඉගෙන ගන්නත් පුළුවන් නේද? ඒක අධ්‍යාපනික පැත්තෙන් වටිනවා ඇති. අනිවාර්යයෙන්ම. ඒක තමයි මේක දෙපැත්ත කැපෙන ස්වභාවය. ආරක්ෂාව ගැන ඉගෙන ගන්න අයට මේක මාරම රිසෝස් එකක්. GitHub වගේ තැන් වලින් කෝඩ් එක බලලා exploit වැඩ කරන විදිහ තේරුම් ගන්න පුළුවන්. ප්‍රජා දායකත්වයක් සෑහෙන්න තියනවා කියලාත් කියනෝ. ලෝකේ පුරා රිසර්චර්ස්ලා, ඩෙවලොපර්ස්ලා මේකට දේවල් එකතු කරනවා. ඔව්. අලුත් exploits, අලුත් modules නිරන්තරයෙන් අප්ඩේට් වෙනවා community එක නිසා. ඒක තමයි Metasploit වල තවත් ලොකු ශක්තියක්. හැබැයි අර Cure වගේ අනිත් පැත්තට අඩු දැනුමක් තියෙන කෙනෙක්ට උනත් මේ වගේ බලවත් tool එකක් පාවිච්චි කරලා ප්‍රහාර එල්ල කරන්නත් මේකින් ඉඩ ලැබෙනවනේ. ඒක තමයි අවදානම. ඒ පහසු ප්‍රවේශයම තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේක පාවිච්චි කරනකොට සදාචාරාත්මක සහ නීතිමය පැත්ත ගැන හිතන එක අතිශයම වැදගත්. ඒ කියන්නේ මේකේ තියෙන දේවල් exploits එහෙම පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම අදාළ සිස්ටම් එකේ අයිතිකරුවෙන් ලිඛිත අවසරයක් අරගෙනම ඉන්න ඕන. නැත්තම් මේක නීති විරෝධී. අවසර නැතුව කාගේවත් සිස්ටම් එකකට මේකින් ටෙස්ට් කරන්න බෑ. බෑ. ඒ වගේම ටෙස්ට් කරනකොටත් පරිස්සම් වෙන්න ඕන.
සමහර එක්ස්ප්ලොයිට් පාවිච්චි කරාම සිස්ටම් එක ක්‍රෑෂ් වෙන්න, අන්ස්ටේබල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් data loss නොවෙන්න, හානියක් නොවෙන්න වග බලා ගන්න ඕන. පැහැදිලි. දැන් අර ෆ්‍රේම්වර්ක් එකයි ප්‍රෝ එකයි කියලා version දෙකක් ගැනත් කතා වුණා නේද? මොකද්ද මේ දෙකේ වෙනස? Metasploit framework එක කියන්නේ අර මූලික නොමිලේ දෙන open source version එක. ගොඩක් වෙලාවට command line එකෙන් අර MSF console එකෙන් තමයි වැඩ කරන්නේ. ඒකට ටිකක් ගැඹුරු technical දැනුමක් ඕන. ප්‍රෝ එක එතකොට Pro එක කියන්නේ commercial version එක. ඒක Rapid 7 එකෙන් විකුණන්නේ. ඒක GUI එකක්, ඒ කියන්නේ චිත්‍ර කතුරු මුහුණතක් තියෙනවා. ගොඩක් දේවල් automate කරන්න පුළුවන්. reporting වගේ පාසුකම් තියෙනවා. ඒක ඉතින් ලොකු කණ්ඩායම් වලට ප්‍රොෆෙෂනල් යූස් එකට වෙන්නේ නැති. ඔව් enterprise level එකේ penetration testing වලට තමයි Pro එක ගොඩක් වෙලාවට target කරන්නේ. තව අර MS වෙනම් කියලාත් එකක් තිබුණා නේද මූලාශ්‍රවල. ඒක මොකක්ද? MS Venom කියන්නේ stand alone tool එකක්. ඒ කියන්නේ Metasploit framework එකෙන් පිටත වැඩ කරන එකක්. ඒකෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ payloads හදන එකයි, ඒවා encode කරන එකයි. ඒ කියන්නේ Metasploit නැතුව වෙන exploit එකක් එක්ක පාවිච්චි කරන්න payload එකක් හදාගන්න ඕන නම් MS වෙනම පාවිච්චි කරන්න පුළුවන්. හරියටම හරි. payload generation සහ encoding වලට ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ MS Venom. එහෙනම් අපි මේ කතා කරපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් Metasploit කියන්නේ අතිශයින්ම බලවත් modular open source community එකෙන් දියුණු වෙන penetration testing framework එකක්. ඔව්. ආරක්ෂක පරීක්ෂණ වලට, research වලට ඉගෙන ගන්න අයට මේ හැමදේටම නැතුම බැරි මෙවලමක්. ඒ වගේම ඒකේ විවෘත බව සහ ප්‍රජාදායකත්වය නිසා අලුත් තර්ජනවලට හරි ඉක්මනට අනුවර්තනය වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන්ම අර ප්‍රහාරකයන්ටත් ඒ බලය ලේසියෙන් ලැබෙන නිසා ආරක්ෂක ක්ෂේත්‍රයේ තියෙන තරංගය අර cat and mouse game එකේ තවත් තීව්‍ර වෙලා තියෙනවා. හරි. එහෙනම් අද අපි Metasploit ගැන ගැඹුරින් කරුණු ගොඩක් කතා කළා. අවසාන වශයෙන් අපේ සවන් දෙන අයට හිතන්න පොඩි දෙයක් ඉතුරු කරමුද? මෙහෙම හිතමු. මේ වගේ අතිශය ප්‍රබල සයිබර් මෙවලම් ඒවා ඕපන් සෝස් විදිහට ඩිවලොප් කරලා කෝඩ් එක පවා හැමෝටම බලා ගන්න පුළුවන් විදිහට තියෙන එක දිගු කාලීනව බැලුවම මේ සයිබර් ලෝකයේ ආරක්ෂකයෝයි ප්‍රහාරකයෝයි අතර තියෙන බලතුලනියට කොහොම බලපයි කියලාද හිතෙන්නේ? ඒක ඇත්තටම ආරක්ෂාව ශක්තිමත් කරන පැත්තට බරයිද නැත්නම් අවදානම වැඩි කරන පැත්තට බරයිද? හිතන්නට දෙයක්.